සරලව මෙච්චරයි වෙලා තියෙන්නේ. බලන්න මේකේ මේ තුලන් ඇති වෙලා තියෙන විදිය. ඒ කියන්නේ වෙලා තියෙන්නේ මෙතන මේ ලංකාව පොතුල් අවට ඇති වෙලා තියෙනවා අඩු පීනන කලාපයක්. අඩු පීනන කලාපය නිසා ටික ටික මේ වටේම තියෙන හුළඟ මෙතෙන්ට ඇදලා එනවා. මේකේ හුළං එන විදිහ උනත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාව පැත්තට හුළඟ ඇදිලා එන විදිහ. තියෙන හුළඟ ඇත්තම මුහුද උඩ තියෙන හුළඟ. ඒතර මේ ඇදිලෙද්දි මේ සුරංග වල ලොකු ජල වාෂ්ප සැදයක් තියෙනවා. ඒතර ජල වාෂ්ප අන්තර්ගත හුළඟ මෙතෙන් ඇදලා ආවට පස්සේ මෙතන තියෙන මේ අධික අඩු පීනන තත්ත්වය නිසා මේ හුළඟ ටික ටික මෙතෙන්ට ඇදලා ආවට පස්සේ ටික ටික ඉහළ නගිනවා. ඉහළ නගින්න ඉහළ වායුගෝලයේ තියෙන සීතල උෂ්ණත්වය අඩුවීමත් එක්ක මේ ජල වාෂ්ප සහිත හුළඟ ටික ටික සීතල වීමත් එක්ක ඝනීභවණය වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ මේක ඇතුළේ තියෙන ජල වාෂ්ප වතුර බවට පත් වෙනවා වගේ අදහසක්. ඉතින් මේ විදිහට මේ තාම සියුම් වතුර බින්දු වගේ ටික තමයි වලාකුළු විදිහට හැදෙන්නේ. මේ වලාකුළු ඇතුළේ තියෙන මේ සියුම් වතුර බින්දු ටික එකට එකතු වෙච්ච ගමන් ඒක බර වැඩි වෙලා ඒක වලාකුළු දරා ගන්න බැරි වෙච්ච ගමන් පිට හැට පේන වතුර බින්දු විදිහට මෙහෙම වැට් එකක් තමයි මෙතන එන්නේ. ඒක තමයි සාමාන්‍ය වර්ෂාවේදීත් තියෙන සිද්ධිය. නමුත් මෙතන මේ තියෙන ලෝ ප්‍රෙෂර් සෝන් එකේ මෙතන තියෙන මේ අඩු පීඩන කලාපය නිසා මුළු වටේ පිටේම තියෙන සියලුම මේ ජල වාෂ්ප සහිත වාතය මෙතෙන්ට ඇදලා එන එක. ඒකෙන් වැහි වලාකුළු නිතරම ලොකු ප්‍රමාණයක් හැදෙනවා. ඒතර මේ වැහි වලාකුළු ඉඳන් වතුර ටික ටික ලංකාව මැද්දටම ආයිසරයක් වැටෙන එකයි වෙන්නේ මේ තියෙන අධික වර්ෂාවට හේතු වෙන්නේ.